කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝචිත රාජපක්ෂගෙන්ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණා. කතරගම මෙම ඉඩම සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කරන ලංකා පුවත්පත විසින් 2010 වසරේදී වේ. එවකට රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ වූ අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විය. රජයට අයත් දේපලක් අයිතිවත්කම් ඉපීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව මෙම කතරගම ඉඩමේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින අතර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.